හයි ළමයි ඔන්න අද හරියටම හවස 4:30යි මට පොඩි ආසාවක් ආවා බබල් ටී එකක් බොන්න යන්න. ඉතින් මේ බොන්න යන්න ඉතින් මේ අපි මෙහෙ තියෙන මෝල් එකට තමයි. ඉතින් මෙහෙ උමල් කුයින් එකේ තියෙන මෝල් එක. ඉතින් අපි දැන් මේ යන ගමන් තමයි ඉන්නේ. අපි දෙන්න දැන් මෝල් එකට ඇවිල්ලා ඉන්න ළමයි. දැන් මෙතන කඩ තියෙනවා හිතා ගන්න බෑ. හැබැයි යන්න ඕනේ අන්න අරකට. අන්න අරකට තමයි යන්න ඕන. ඉතින් අපි බලමු. ඉතින් ළමයි මේ මෝල් එකේ එක කඩයක් තියෙනවා තනිකරම බබල් ටීම විතරක් තියෙන බබල් ටී විතරක් නෙමෙයි සෑහෙන දේවල් තියෙන. ඉතින් අපි ගිහිල්ලා බලමු මෙතනට අපිට මොනවද ගන්න පුළුවන් කියලා. ඉතින් මීට කලිනුත් මම මේකේ බබල් ටී try කරලා තියෙනවා. හැබැයි කිසිම ෆ්ලේවර් එකක් try කරලා නැහැ. එකම ෆ්ලේවර් එක තමයි ළමයි මැංගෝ එකම විතරයි මම try කරලා තියෙන්නේ. මම දන්නේ නැහැ මට අනිත් ඒවලුත් try කරන්න ඕනේ. නමුත් මට ඒව try කරන්න හිතෙන්නේ නැහැ. මම දන්නේ නැහැ ඉදි කියලා. ඉතින් මේ තියෙන්නේ අපේ බබල් ටී කඩේ. ඉතින් මෙතන දෙනවා යාළුවගේ මෙනු එක. මේ මෙනු එකේ ගොඩක් දේවල් තියෙනවා. එක එක ෆ්ලේවර්ස්, අවකාඩෝ, මැංගෝ, බනානා, බ්ලූබෙරි ඕන දෙයක් ඔයාලට මෙතනින් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ටොපින් තියෙනවා. ඔයාට කැමති බබල් වලින් ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔයා sugar වලට ආස නැති කෙනෙක් නම් sugar නැතුව හෝ ඇතිව ගන්නත් පුළුවන්. තව බර්ත්ඩේ වලට එකක් ගත්තොත් එකක් ෆ්‍රී ගන්නත් පුළුවන්. තව මේකේ බබල් ටී විතරක්ම නෙමෙයි ළමයි තියෙන්නේ. ඔයාලට සුෂි ගන්නත් පුළුවන්. තව මොනවාදෝ ඒවා තියෙනවා. මම අඳුරන්නේ නැහැ. මම අඳුරන්නේ සුෂි විතරයි guys. හරිද? ඉතින් මේ මම ලංකාවේ බබල් ටී ළමයි try කරලා නැහැ මීට කලින්. මම ආසයි ඒක නිසා මේක බොන්න. හැබැයි මම හැමදාම කරන්නේ එකම flavor එක තමයි තෝරගන්න. අන්න ඒක මගේ වැරද්දක්. ඉතින් next time ඔයාලා මට කියන්නකෝ try කරන්න ඕන flavor එක. ඒ වගේම තමයි ළමයි මම මේක විශේෂයෙන්ම කියන්න ඕනේ මේකේ birthday එකට එකක් ගත්තොත් එකක් free හම්බ වෙනවා. I think බය වෙන්න එපා ළමයි. එලා එක බර්ත්ඩේ එකක් ළඟ එනවා. ඉතින් ඊට පස්සේ බලමු ෆ්ලේවර් දෙකකින් අනිත් එක try කරමු. ඉතින් ඔන්න ළමයි මගේ මැංගෝ බබල් ටී එක දැන් හරි යාළුවා රෙඩි කරලා දැන් මට ඒක දෙනවා. ඉතින් අපි බලමු මේකේ රස කොහොමද කියලා. අම්මෝ පෙරේත මම මේකට කෙල ගිල ඉන්න ළමයි මේකේ රස බලන්න. ඉතින් උන්න මගේ අතට ආවා මගේ බබල් ටී එක. ඉතින් අපි ගිහලා බලමු මේකේ රස කොහොමද කියලා. ළමයි මෙන්න බබල් ටී එක ගත්තකො. මේකේ බබල්ස් තියෙනවා. ඊට බලමු මේක මැංගෝ එකක් අපි ගත්තේ. මේක දැන් මෙහෙම අයින්ද දෙන්නේ. ටික් එකේ හතර වඩේ. අම්මෝ ළමයි ඉතින් මං බීලා මං නෙක්ස්ට් දුන්න try කරන්නයි කියලා බටේ මගේ ලිප්ස්ටික් ළමයි. ඉතින් ඒක ගැන තමයි ආයේ කිව්වේ. මට ගත්තපු එක අන්තිම ළමයි එයා බොන්නේ පේනවනේ. ඉතින් ටික වෙලාවක් අපි දෙන වාඩි වෙලා ඉඳලා ඔන්න ඔහොම මෝල් එක ඇතුලේ පොඩි වටයක් දාන්න ඕනේ කියලා හිතුණා. ඔන්න ඊ යන වෙලාවේ අතරමඟදී අපිට හම්බුණා කඩයක්. ලංකාවේ වගේම හැම තැනම ප්‍රසිද්ධ කෙනෙක් මම දැක්කා ළමයි. වෙන කවුරුත් නෙමෙයි යන්නේ. ලංකාවේ ගොඩක් අය මේ දවස්වල පට්ට විදියට වෛරල් වෙන බබූලා හම්බුණා ළමයි. මම ප්‍රොනවුන්ස් කරනවා හරිද දන්නේ නැහැ. මං එයාලගේ නම බබූලා වෙන්න ඕන. ඉතින් අනේ ඇත්තමයි ළමයි මට එතන ඇත්තරම නවතින්න හිතුණා. බලන්නකෝ එයාලගේ ගොඩක් ඒව තියෙනවා. ඒ කියන්නේ බොටල් තියෙනවා, ලන්ච් බොක්ස් තියෙනවා, සෑහෙන දේවල් තියෙනවා ළමයි, බෑග්ස් තියෙනවා. ඉතින් මේ තියෙන ළමයි අර ලංකාවේ ගොඩක් අයනේ මේ අන්බොක්ස් වීඩියෝස් කරන්නේ මෙයාලගේ. ඉතින් ඒව තමයි. ඉතින් එක එක විදියට තියෙනවා. හැබැයි මේක ඇතුලේ ඉන්නේ සමහරක් වෙලාවට එකම එක්කෙනා සමහරක් වෙලාවට එක එක වෙනස් අයත් තියෙනවා. ඉතින් ළමයි මේ වෙලාවේ මට ගන්න හිතුණත් මේ වෙලාවේ මට ගන්න බැරි නා. මොකද මගේ අතේ ඒ වෙලාවේ බජට් එකට හරියන හරියන ගාණක් තිබුණේ නැති නිසා. මේ ආශෝ අනේ සෝයානේ මේ බලන්නකෝ යාළුවගේ කියුට් අයිටම් තියෙනවා ළමයි. වව්. අනේ බලන්න ළමයි මේව මාර කියුට් අනේ සෝයි. මේ බලන්නකෝ බොටල් තියෙනවා.